එකකින් ඇවිල්ලා තියෙනවා. හරි. ඊවිංස් අවුරුද්දට ඊවිංස් අවුරුද්දට නෙවෙයි බං ඊවිං අවුරුදු උත්සවයට. හරිද? තව දවස් 3යි නේද? එදා සතුට වෙනුවෙන් මම මේ දවස් දෙකේ ෆෝන් එක පැත්තකට දාලා උපරිමයෙන් වැඩ කරනවා කියලා තියෙනවා. කමන්නේ මේ දවස් දෙක හරි කියලා කමන්නේ. හරි. හැබැයි මම බලාපොරොත්තුනේ එහෙම දෙයක් නෙමෙයි. පුතේ ඔය ජීවිතයේ ඒකාකාරීත්වය කියන එකත් ඔයාලට පැහැදිලිව ඔයාලගේ ජයග්‍රහණයට බාධාවක්. හරි. දැන් අර සිස්ටම් එකක් වුණත් රීසෙට් කරන්න දවසක් තියෙනවනේ පුතේ. හරි. අන්න ඒ වගේ දෙයක් තමයි මම බලාපොරොත්තුනේ අවුරුදු උත්සවේ. දැන් හරි සතුටුයි පුතේ මේ දරුවා කියනවා මේක වෙනුවෙන් මම මේ දවස් දෙක හරි වැඩ කරනවා. හරි. ඔයාට තේරෙයි මේ දවස් දෙක ෆෝන් එක පැත්තකට දාලා ඔයා වැඩ කරපුවන් පස්සේ එතනින් කොච්චර වැඩක් කරගන්න පුළුවන්ද ඔයාට කියන එක. හරි. මං කියන්නේ පුතේ අවුරුදු උත්සවයෙන් පස්සේ දවසේත් මෙහෙම හිතන්න ජීවිතයේ දීර්ඝකාලීන සතුට. හරි. මොකද පුතේ ජීවිතේ දීර්ඝකාලීන සතුට ඔයාලට සමහර වෙලාවට කියන්න පුළුවන් අනේ ඔය ડોක්ටර් කෙනෙක් වුණා කියලා සතුටු නෑනේ. මොන පිස්සුද? ඒක දන්නවා. හරි ડોක්ටර් කෙනෙක් හරි ඉංජිනේර් කෙනෙක් හරි ඒ වගේ හොඳ ප්‍රොෆෙෂන් එකකට ගිහිල්ලා ලොකු සැලරි එකක් ගන්න කෙනෙකුට පුතේ ජීවිතයේ තියෙන ප්‍රශ්න ප්‍රමාණය හරි ප්‍රශ්න ප්‍රමාණය සාපේක්ෂව අඩුයි. ඒක හොඳට තේරුම් ගන්න. ඔය ලෝකෙ මිනිස්සු එක එක ඇරියස් කාර්යෝ එක එක ඇරියස් කතා කියනවනේ. හරි ඕවා ගණන් ගන්න එපා. ජීවිතේ ඔයාලා හොඳට ඉගෙන ගත්තොත් ඒක කවදාකවත් ඔයාලට නැති කරන්න බෑ. හරි ඒක වෙනුවෙන් ඔයා දැන් අවුරුදු උත්සවයේ තියෙන එකෙන් පස්සේ දවසේ නම් මං හැමදාම කියන්නේ ඔක අකණ්ඩව වැඩ කරන්න. හරි දැන් අවුරුදු උත්සවයේ ගැන ඔයාලත් එක්ක කතා කරන්න පටන් ගත්තේ අද දවසේ වෙන්නේ. මම ඇත්තටම අවුරුදු උත්සවේ දැනුවත් කරේ තව දවස් 3-4යි තියෙන්නේ. අද තමයි මම සම්පූර්ණ විනාඩි 15ක් විතර අරගෙන දැනුවත් කරේ. ඒ වුණාට බලන්න මතක ඇති පුතේ අපි අවුරුදු උත්සවය ගැන ඔයත් එක්ක කතා කරන්න ගත්තේ MCQ ප්‍රෝග්‍රෑම් එක. MCQ මේ වෙද්දී ඔයාලගේ වයස නම් MCQ 250ක් ඉවර වුණා අවුරුදු උත්සවයේ වෙනුවෙන්. හරි MCQ 500ක් ඉවර වුණා 2025 අයියලක් කලාගේ. හිතන්න MCQ 500 ඒ දරුවෝ ගෙදරට වෙලා හිටියත් හරි එදා දවසේ ගෙදරට වෙලා හිටියත් කවදාවත් MCQ 500ක් තියා MCQ 100ක් කරන්නේ නැහැ. බලන්න MCQ 500ක් කරලා ඒ වගේ මාකින් බලලා ඒකේ වැඩි ලකුණු ලිස්ට් අරගෙන හරි ඒ කොච්චර වැඩක් පුතේ ඔයාලා දැන් කරලා තියෙනවද හරියට වැඩ කරපු අය. ඒ MCQ 500 වුණත් පුතේ එසේ මෙසේ විදිහට නෙමෙයි කරේ. සිලබස් එකේ දැනට උගන්වලා තියෙන මාතෘකා දවසට එක මාතෘකාව ගානේ අරගෙන හරි කරපු එකේ තියෙන වාසිය මොකද්ද? වැඩේ හරියට කරපු දරුවට හරි වැඩේ හරියට කරපු දරුවට මොකද්ද පුතේ තියෙන්නේ? සිලබස් එකේ මෙච්චර කල් උගන්වපු මාතෘකා ටික හරි ඔයාලට මතක් කරගන්න නැවත පුළුවන්. දැන් මේ මාතෘකා ටික ඔයා හරියට කරා නම් පුතේ ඔයාට මුළු සිලබස් එකම මේ වෙද්දි ආපහු නැවත මොකද දවසකට පොඩි පොඩි කෑල්ල අපි මතක් කරේ. දැන් ඔයාලගේ පන්තිය ගත්තොත් ඔය සරලව එක දවසක් ප්‍රක්ෂිප්ත. හරි තව දවසක් පුතේ සාපේක්ෂ චලිතය. බලන්න චලිතයත් කොටස් වලට කඩලා. එතකොට මේ පොඩි කොටස් ඔයා බැලුවා නම් ඇත්තම කතාව ඔයාට අවුරුද්ද උදා වෙන්නේ 13 වෙනිදා හෝ 14 වෙනිදා එන නැකතෙන් නෙමෙයි. හරි 50 වෙනි පේපර් එක කරද්දි තමයි පුතේ හරි ඔයාට මෙතුවක් කල් උගන්නපු ඔක්කොම ටික ඉවරයි පාඩම් කරලා කියන එක තේරෙන්නේ පුතේ. තේරුණේ කතාව. හරි මම ඔයාලට දැන් ඔයාලා අවුරුද්ද කියන එක ඔයාලා කොහොමත් ඕක කරනවා. මම මේකෙදි බලාපොරොත්තු වෙන්නේ පුතේ ඔයාලට විනෝදයක් ගෙන දෙන ගමන් ඔයාලා සිස්ටම් එක රීසෙට් කරන්න try එකක් දෙන ගමන් කොහොම හරි කරලා මේ පාඩම් ටික පොඩ්ඩක් ආපහු මතක් කරලා දෙන්න. හරි ඉතින් එදා දවසේ ඔයාලා ඒක පොඩ්ඩක් හොඳට විනෝද වෙන්න. මම දන්නවා දැන් මෙහෙම සිද්ධියක් වෙනවා. ඕකෙන් ඉතින් දැන් ඔයාලා දන්නවනේ දැන් අපි අර යම් මට්ටමක නමක් තියාගෙන ඉන්න විදිහක් තියෙනවනේ පුතේ. හරි දැන් ඔකේ සමහර වෙලාවට තියෙනවා දැන් මෙහෙමයි අවුරුදු උත්සව කරන්න ඕනේ ටියුෂන් සර්ලා අරව කරන්න ඕනේ මේවා කරනවා එහෙම කතා. අනේ අපේ මේක එහෙමනම් පුතේ හොඳට මතක තියාගන්න මම මේ කරන්නේ 7 වෙනි වතාවට. හරි අපි ඔය අවුරුදු උත්සවය කරේ මුලින්ම පුතේ 2009 අක්කා කෙනෙක් තමයි පුතේ අවුරුදු උත්සවේ සම්පූර්ණයෙන්ම ඕගනයිස් කරේ. හරි දැන් එයා හරි ඒ කියන්නේ මහාමායකේ අක්කා කෙනෙක් කෑගල්ලේ ක්ලාස් ආවේ කෑගල්ලේ ළමයිව සෙට් කරගෙන දැන් මගෙන් ඇහුවා සර් අපි අවුරුදු උත්සවයක් කරමුද මම එතකොට කැම්පස් එකේ ෆයිනල් මට ඔය අවුරුදු උත්සව කර ඉන්න වෙලාවක් තිබ්බේ නෑ මං කිව්වා මට නම් බෑ පුතේ මෙහෙමයි හරි සර් පර්මිෂන් එක දෙන්නකෝ මං ඕගනයිස් කරන්නම් කියලා මාවනැල්ලේ පැත්තේ අක්කා කෙනෙක් දැන් හරි එයාක්‍රාෆ්ට් ඉංජිනේර් කෙනෙක් හරි ඒ අක්කා මේ ළමයිව සෙට් කරගෙන හරි යාගේ තාත්තා එතකොට පොලිසිය මං හිතන්නේ කෑගල්ල පොලිසිය ඒ කාලේ හිටපු ප්‍රධානියා
හරි ඉතින් ඔය කඹ එහෙමත් හොයාගෙන ඒ වගේ දේවල් ඔක්කොම කරගෙන මේ ටක් ගාලා මෙම අවුරුදු උත්සවය කරදී. ඒකෙන් පස්සේ තමයි අපිත් ඊට පස්සේ අවුරුදු උත්සවය පටන් ගත්තේ. හරි ඉතින් ඒකෙන් අපි හැම වෙලාවෙම ඉතින් ඔයාලට කියන්න තියෙන්නේ පුතේ හරි ඔයාලගේ හරි මොනම හරි වෙනසක් මේකෙදී ඇති කරගන්න. හරි අවුරුදු උත්සවයේ කෙසේ වෙතත් පුතේ අවුරුද්ද කියන එක මම අර ඉස්සෙල්ලා කිව්වා වගේ පැහැදිලිව තේරුම් අරගන්න තමන්ගේ තියෙන හරි මොනම හෝ අඩුපාඩුවක් තියෙනවා නම් ඒ අඩුපාඩුව ගොඩ දාගන්න පුතේ try කරන්න මේ අවුරුදු උත්සවයේ මම අවුරුද්දේදී මම විශේෂයෙන්ම ඔයාලට කියනවා පුතේ අනිවාර්යෙන් ඔයාගේ ගුරුවරයෙක් කියන දෙයක් හරි අහන්න උත්සාහ කරන දවසක් බවට පත් කරගන්න පුතේ අවුරුදු නැකත. තේරුණේ කතාව? හරි හරියට වැඩේ වැඩ කරගන්න. ඕකේ. දැන් එහෙනම්